හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ සුපර් බෑඩ් ඇඩ්වෙන්චර් කියන ගේම. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ මේක ප්ලේ කරගෙන ඉතින් රෙකෝඩ් කරලා ඒක රෙකෝඩ් වෙලා නේද? ඉතින් මම මේ ටර්ටල් විලේජ් එකේ තමයි ඉන්නේ. ඒ කියන්නේ ඉබ්බාන්ගේ ගම්මානේ. දැන් ඉතින් අපි බේර ගන්න ඕනේ මෙතන බයාලා බේර ගන්න තියෙන මේ ගේම් එකේ. අපි බයාලා බේර ගන්න යා. වැටුණානේ. බයාලා 8 දෙනෙක් ඉන්නවා මෙතන. අපිට 3 දෙනෙක් බේරගත්තොත් පොස් ෆයිට් එක ගන්න පුළුවන්. සික් බා මතකුණානේ කට්ටාගේ ඕකේ අපි ආවා තව බයාලා දෙන්නේ බේරගමු කොහොමද නේ ඉස්සර කාලේ තාක්ෂණය මේ උඩ ඉන්න මේ උඩ පැත්තින් ඉබ්බෝ නරක ඉබ්බෝ අර දම්පාරට යන්න එයාලට බීයෝ බල බීයෝ වලින් එක්ක ගහන්න ඕනේ එහෙම නැත්තම් උන්ගේ ඔලුවට වයින් එතකොට උන් කට්ටස්සට ගිහලා සුන් ගාලා යන රොකට් එකක් කොහොම ෂොට් එක ඕකේ මේක ගන්න තියෙන්නේ මෙන්න මේ කොලේක ඉස්සරම දාලා ඊට පස්සේ මියක් හරියට මේ නිල් එකක් දානවා දැන් මෙන්න දානවා ඊට පස්සේ රතු එකක් දානවා බෝල් එකට එවන්න එන්නේ කවුද ඕකේ දැන් කොලේකින් ගියාට පස්සේ කොලේක පල්ලෙහාට දානවා රතු එකකින් ගියාට පස්සේ රතු එක පල්ලෙහාට දානවා නිල් එකකින් ගියාට පස්සේ නිල් එක පල්ලෙහාට දානවා ඒක නෙමෙයි ඕල් කියන්නේ ඕකේ එයාත් හරි දැන් මේක කරමු අයියෝ මේකට පැන්නා අයියෝ මිස් වුණා මේ පැත්තේ යන එකට බලන්න අද්ද බං මේකට ඕහෝ අන්තිම නූල් ඉන්නේ මෙතනින් පයින්න ඕනේ මිස් වුණා නේ ආයෙත් වටයක් අරින්න අපි බේර ගන්න ඕන බෑ හැබැයි අතුරු තියෙන අතුරු අතුරු ගත්තා හරි තුනම හරි ඕකේ දැන් අපි යමු බොස් ෆයිට් එක දාන්න ටොයින් ආව් මටමනේ ගැහුවේ මෙහෙට යනවා මෙහෙට යනවා මේ කාසිත් වන්න අපිට බෑ කෙනෙක් බේර ගන්න ඒ බලමු අපිට බෑලා කීයද බේර ගන්න පුළුවන් නේද කියලා මේ වීඩියෝ එකේ ඉතින් මේක බොස්ලා 4ක් ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස් 4 නෙවෙයි දැන් 5යිද කොහොමද අප්ඩේට් එක පස්සේ මිසුණා හරි ඒ බ්‍රේක් නැති නැස මෙහෙන්න මේ ඕකේ මෙතන ගේට් එකක් තියෙන ගේට් එක ඇරලා ඒ මං කලින් රෙකෝඩ් කරා ටොයින් කවුලිය කොමාට ගෙදරට කො ඒ ආයෝ මචම ඕකේ එහෙනම් බයාලා වෙර කරන් ඉන්න දෙන්න බෑ ඔයාට මොකද යව් මෙහෙම වටන රස්මුට ගහන්න තියෙන්නේ බීයෝ බල හරිම සරලයි ඕ හැපෙන්නේ එපා අයියෝ වැටු පොර මොඩේ
ආයෙත් දෙනවා අඩෝ කවන්නේ කවන්නේ අපි බේරගත්ත දුන්නා සේව් වෙලා තියෙන අයියෝ අන්ලොක් කරලා කවන්නේ මට අරුම ගන්න ඕනේ ඔය පැත්තේ හිම යෝධයා යා 6යිද බේර ගන්න ඕනේ අනේ මන්නම පඩකලම් මකුඩ ඕකව ලේසියෙන් මාන්න පුළුවන් බලහන් ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි මේ මැස් තමයි යනවා යන්න සෝරි මී මැස්සා ටොල් කුලම් අයම් කළ මිනාදීද දන්නේ නේ ඔළුව අද්ද ගන්නවා පොට්ටද මන්ද තුන්සරයි ගහන්න ඕනේ මොන කතාවක්ද හරි වැඩේ කොට පොර ෂට්ඩවුන් ඔන්න ආව බේරගත්ත ඕකේ දැන් හාට් ටිකක් ගමු එම්ම යනවා ආයිත් අපි ලෝකේ එතන තින්න අපිට බෑ කෙනෙක් බේර ගන්නව පස්වෙනි බිය එනවා මයිතන පාදතෙන්ට මම වතුරට එන්නේ මම වතුරට බෑ දැන් ෆ්‍රෙන්ඩ්ස් අපි මේක දිගේ මෙහෙම ගියොත් මෙතනින් පල්ලෙහාට යන්න. එතකොට අපිට අතර ගන්න බැරි වෙනවා. ඒ හින්දා අපි කවන්න ඕනේ අන්න අතන තියෙන ගල අරන් එන්න ඕනේ. මෙන්න මේ ගල ගත්තා. කොහොග ගල ගන්න. හරි අපි දැන් හරි ගල ඇතරියා. දැන් යතර ගත්තා. දොර ඇරියා. ඔකේ તો බෑලා තුනයි ඉන්නේ. මෙතන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ලේසිව මෙන්න මෙහෙම පෙන්න මෙන්න මෙහෙම. පොඩ්ඩයි. තව දෙන්නයි. එක්කෙන්ට රුපියල් 125 දෙන්න. අපි සල්ලිත් එකතු කරගන්න ඕනේ. මම අනිත් එක ඉන්න තැන අතරම මතක නැහැ. කොහෙද ඌ ඉන්නේ? එන්න කොයි අවතුරට? හරි. අනිත් එක්කෙනා ඔතන අර එක්කෙනෙක් ඉන්නවා. තව එක්කෙනෙක් කොහේ හරි ඉන්න ඕන. අපිට මතක නැහැ නේ කොහෙද ඉන්නේ.
ඔහොම අපිට ගෙවල් ළඟට ගෙවල් අතර යන්න පුළුවන්. අනිත් එක්කෙනා වතුර එක්කෙනා හරි. අර එක්කෙනත් හරි. ක්වීන් තමයි. තව කවුරුහරි ඉන්න ඕනේ නේද? ආප් අර අපි රුපියල් 125ක් එකතු කරගන්න බලමු. නැත්නම් ඉතින් අපි වැඩේ කරපු ඉන්න ආයෙ ඉතින් ඕනේ නේ. ඉතින් අපි ඊළඟ බොස් ෆයිට් එක දාන්න ඊළඟ එපිසෝඩ් එකේ සූදානම් වෙමු. එහෙනම් ඉතින් කොල්ලෝ අපි going. Bye bye.